කාලය හරහා අතීතයට ටයිම් ට්‍රැවල් කරන්නේ කොහොමද කියලා අද කතා කරමු. කාලය හරහා අතීතයට ටයිම් ට්‍රැවල් කරන විදිහ ගැන විද්‍යාලෝකේ ගොඩාක් පරීක්ෂණ කරලා තියෙනවා. වර්ෂ 1935 දී ඇල්බර්ට් අයින්ස්ටයින් සහ නේදන් රෝසන් කියන විද්‍යාඥයෝ දෙන්න එකතු වෙලා තියරියක් හඳුන්වා දෙනවා අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් කියලා. මේ තියරි හැටියට මේගොල්ලෝ කියන්නේ අවකාශ කාලය ඇතුලේ කෙටිම දුරවල් දෙකක් තෝරගෙන අපිට කාලය හරහා අතීතයට ගමන් කරන්න පුළුවන් කියන එක. සරලවම මේ තර්කයෙන් කියන්නේ ඒක ගැන. ඒ කියන්නේ හරියට වර්ම් හෝල් එකක් වගේ. අපි ෆිල්ම් වල දැකලා තියෙන වර්ම් හෝල් තියෙන්නේ. ඒ වගේදී ඒ වර්ම් හෝල් එක ළඟ තියෙන ගුරුත්වාකර්ෂණය සහ කාලය හැසිරීමත් එක්ක අපිට කාල අවකාශය හරහා අතීතයට ගමන් කරන්න පුළුවන් කියලා මේගොල්ලෝ මේ වාදය ඉදිරිපත් කරනවා. හැබැයි මේක තාමත් විද්‍යාලෝකේ තහවුරු කරගෙන නැහැ. ඒකට හේතුවක් තමයි තාම වර්ම් හෝල් එකක් හොයාගෙන නැහැ. ඒ විතරක් නෙමෙයි අතීතයට ටයිම් ට්‍රැවල් කරන්න බැහැ කියන එක පැරඩොක්සස් වලින් අපිට පහදලා දීලා තියෙනවා. ඒ විදිහක පැරඩොක්ස් එකක් තමයි the grandfather paradox කියන්නේ. හිතන්න ඔයා කාලය හරහා අතීතයට ගිහිල්ලා ඔයාගේ සීයව මරනවා. දැන් ඔයාගේ තාත්තා ඉපදෙන්නේ නැහැ. තාත්තා ඉපදෙන්නේ නැහැ කියන්නේ ඔයා ඉපදෙන්නේ නැහැ. එතකොට කවුද අතීතයට ටයිම් ට්‍රැවල් කරලා සීයව මැරුවේ? දෙවෙනි එක තමයි the bootstrap paradox. ඔයා ෂේක්ස්පියර්ගේම පොතක් වෙන එයාගේ හැම්ලට් පොතේ කොපි එකක් අරගෙන අතීතයට ටයිම් ට්‍රැවල් කරනවා. එහෙම ගිහිල්ලා ඔයා ෂේක්ස්පියර්ට මේ පොත දෙනවා. ෂේක්ස්පියර් ඒක එයාගේ පොතක් විදිහට පබ්ලිෂ් කරනවා. අනාගතයේ දවසකදීම ආය මිනිස්සෙක්, ඒ කියන්නේ ඔයා ඒ පොතේ කොපි එකක් අරගෙන ෂේක්ස්පියර්ව හම්බෙන්න අතීතයට යනවා. දැන් පොත ලිව්වේ කවුද? ඉතින් මේ වගේ පැරඩොක්සස් වලින් කාලය හරහා අතීතයට ටයිම් ට්‍රැවල් කරන්න බැහැ කියලා අපිට පෙන්වලා දීලා තියෙනවා. හැබැයි තාමත් මේ කිසිම එකක් 100% තහවුරු කරගෙන නැහැ.